අන්‍යන්හසේයෝ අද අපි යන්නේ චෙරි මල් බලන්න. අපේ ගේ ඉස්සරහා ඉඳලම මෙන්න මේ වගේ චෙරි ගස්වල චෙරි මල් පිරීලා තියෙනවා. ඉතින් ජපානයේ ඔයාලට මේවට සකුරා මල් කියලාත් කියනවා. කොරියාවේ කියන්නේ චෙරි මල් කියලා. ඉතින් අපි අද යමු චෙරි මල් බලන්න. එන්න මාත් එක්ක. පාර දෙපැත්තේ මෙන්න මේ වගේ ගස්වල මල් පිරීලා තියෙන්නේ මේ දවස්වල. ඉතින් මේ මොන පාරේ ගියත් තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සනට පිපුණු සකුරා මල්. පහුගිය මාසවල කිසිම මලක් තිබුණේ නැහැ. ඉතින් ඉස්සෙල්ලාම ස්ප්‍රින් එක පටන් ගන්නකොට මෙන්න මේ වගේ සකුරා මල් වලින් තමයි කොරියාව ලස්සන වෙන්නේ. මෙතන පාක් එකක් තියෙනවා. අපි එතනටත් ගිහලා බලමු. මෙතනත් තියෙනවා ලස්සනට මල් පිපිලා. මේ තියෙන්නේ මැග්නෝලියා ෆ්ලවර්ස්. හරියට නෙළුම් මලක් වගේ. සුදු පාටට ගහ පිරෙන්න මේ මල් හැදිලා තියෙනවා. ඔයාලට පේනවනේ ගස්වල එක කොළයක්වත් නැහැ. මල් වලින් තමයි ගහ පිටලා තියෙන්නේ. මෙතන තියෙනවා තනියෙන් පිපුණු තවත් ලස්සන මලක්. එයාගේ අනිත් මල් වල පොහට්ටුත් මෙතන තියෙනවා. ඒව තාම පිපිලා නැහැ. ඒ මලුත් පිපුණාම මම ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ ක්වීන්ස් ෆ්ලවර්. රතු පාට හරිම ලස්සන චූටි මලක්. මේ තියෙන්නේ කැමේලියා ෆ්ලවර්ස්. කැමේලියා පාට තුනකින් මම මේ ගන්නන් වල දැක්කා. මේක රතු පාටයි, තව රෝස පාටයි, සුදු පාටයි මලුත් මම දැක්කා තියෙනවා. අද හම්බුනොත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නම්. මෙතන ගස්වල නම් මල් හැදිලා නැහැ. අපි පාරෙන් අනිත් පැත්තට ගිහිල්ලා බලමු මේ පැත්තේ ලස්සන මල් තියෙනවද කියලා.
බලන්නකො මෙයා පිපිලා තියෙන තැන. කහ පාට හරි ලස්සන චූටි මලක්. මෙන්න මෙතන තියෙනවා සුදු පාට කැමේලියා මල්. ඒ ටික නම් දැන් ටිකක් පර වෙන්න ගිහිල්ලා තියෙන්නේ. පහුගිය දවස්වල නම් හරි ලස්සනට තිබුණා. මෙතන තියෙනවා රෝස පාට කැමේලියා මල්. බලන්නකො රෝස මල් වගේ තමයි මේ මල් ටික. හරිම ලස්සනයි මේ ගහ නම් හරියට ප්ලාස්ටික් මල් ටිකක් වගේ. මෙතන තියෙනවා චෙරි බ්ලොසම් ෆෙස්ටිවල් එකක්. මම හිතනවා මෙතන රැට මීට වඩා ලස්සනට ඇති කියලා. අපි රැටත් එමු මෙතන බලන්න. අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. සකුරා මල් බලන්න ආපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. Thank you. කම්සාමිදා.